GTA 4 කියන්නේ ඉතාමත් ගැඹුරු සහ හැඟීම්බර කතාවක් තියෙන ක්‍රීඩාවක්. මෙන්න එහි සම්පූර්ණ කතාව කෙටියෙන්. ප්‍රධාන චරිතය නිකෝ බෙලික්. කතාව ආරම්භ වෙන්නේ යුගෝස්ලාවියාවේ හිටපු සොල්දාදුවෙක් වන නිකෝ බෙලික් ලිබර්ටි සිටි නගරයට පැමිණීමෙන්. ඔහු එන්නේ ඔහුගේ ඥාති සහෝදරයෙක් වන රෝමන් බලන්නයි. රෝමන් නිකෝට බොරු කියලා තිබුණා තමන් ඇමරිකාවේ ලොකු මාලිගාවල ජීවත් වෙන සල්ලි කියන කෙනෙක් කියලා. ඒත් ඇත්තටම රෝමන්ට තිබුණේ පොඩි ටැක්සි සේවාවක් විතරයි. ඒ වගේම ඔහු සූදුව නිසා ලොකු ණයකරුවෙක් වෙලා හිටියේ. නිකෝගේ අරමුණ. නිකෝ ඇමරිකාවට එන්න හේතු දෙකක් තිබුණා. එක, තමන්ගේ අතීත යුද මතකයන්ගෙන් මිදිලා අලුත් ජීවිතයක් ආරම්භ කිරීම. දෙක, යුද්ධේ කාලේ තමන්ගේ කණ්ඩායම පාවා දුන්න ද්‍රෝහියා සොයාගෙන පලිගැනීම. කටාවේ ගලා යාම. නිකෝට රෝමන්ගේ ණය බේරන්න සහ ජීවත් වෙන්න සල්ලි හොයන්න නගරයේ ඉන්න විවිධ අපරාධ කල්ලි රෂන් මොබ්, අයිරිෂ් මොබ්, ඉටාලියන් මාෆියා එක වැඩ කරන්න සිද්ධ වෙලා. මේ අතරතුර ඔහුට ලිටල් ජේකබ් සහ පැකී මැක්‍රෑරි වැනි මිතුරන් මුණ ගැසෙනවා. කතාවේ මැද්දේදී නිකෝ දැනගන්නවා තමන් සොයන ද්‍රෝහියා ෆ්ලෝරියන් හෝ ඩාර්කෝ බ්‍රෙවික් යන දෙන්නගෙන් කෙනෙක් බව. අවසානයේ ඔහු ඩාර්කෝව සොයාගන්න අතර ඔහුව මරා දැමීම හෝ ජීවත් වීමට ඉඩ හරීම ක්‍රීඩකයාට තීරණය කරන්න පුළුවන්. අවසානය The Choice. ක්‍රීඩාවේ අවසානයේ තීරණය වෙන්නේ නිකෝ ගන්න එක තීරණයක් මතයි. ඔහුට තමන්ගේ සතුරෙක් වන ඩිමිට්‍රී සමග ගනුදෙනුවක් කරන්න හෝ ඔහුගෙන් පලිගැනීමට අවස්ථාව ලැබෙනවා. ගනුදෙනුව තෝරගත්තොත් නිකෝගේ ඥාති සහෝදරයා වන රෝමන් මිය යනවා. පලිගැනීම තෝරගත්තොත් නිකෝ ආදරය කරන කේට් මිය යනවා. අවසානයේ නිකෝ තමන්ගේ ප්‍රධාන සතුරාව මරා දමුවත් ඔහුට වැටහෙන්නේ ඇමරිකානු සිහිනිය කියන්නේ හිස් දෙයක් බව සහ ප්‍රචණ්ඩත්වයෙන් ලැබෙන ජයග්‍රහණය සෑම විටම GTA 4 එකේ කතාවේ හැරවුම් ලක්ෂයක් වෙන ගොඩක් දෙනෙක්ට අමාරු වුණු ප්‍රධාන මිෂන් කිහිපයක් ගැන මම විස්තර කරන්නම්. ඔබට විශේෂයෙන්ම මතක එකක් තියෙනවා නම් කියන්න නැත්නම් මේවා බලන්න. 1. 3 leaf clover බැංකු මංකොල්ලය. මේක මුළු ගේම් එකේම තියෙන සුපිරිම මිෂන් එකක්. නිකෝ පැකී සහ ඔහුගේ සහෝදරයන් එක්ක එකතු වෙලා ලිබර්ටි සිටි බැංකුව මංකොල්ල කරනවා. මොකද වෙන්නේ? බැංකුව ඇතුලේදී ඇතිවෙන වෙඩිහුවමාරුවෙන් පස්සේ පොලිසියෙන් බේරෙන්න සබ්වේ දුම්රිය මාර්ග දිගේ දුවන්න සිද්ධ වෙනවා. මේකෙදි තමයි නිකෝට ලොකුම සල්ලියක් හම්බ වෙන්නේ. 2. The Holland Play. Playboy X ද ඩ්වේන් ද. මේකෙදි ඔබට ලොකු තීරණයක් ගන්න වෙනවා. Playboy X කියන්නේ සල්ලි පස්සේ යන අලුත් පන්නේ අපරාධකාරයෙක්. ඩ්වේන් කියන්නේ හිරේ ගෙහින් ආපු පරණ පන්නේ කෙනෙක්. තීරණය. Playboy කියනවා ඩ්වේන්ව මරන්න කියලා, ඩ්වේන් කියනවා Playboyව මරන්න කියලා. ප්‍රතිඵලය. ඔබ Playboyව මැරුවොත් ඔබට ඔහුගේ සුපිරි නිවස, පෙන්ට්හවුස් එක ලැබෙනවා වගේම ඩ්වේන් මිතුරෙක් වෙනවා. ඩ්වේන්ව මැරුවොත් ලැබෙන්නේ සල්ලි විතරයි. 3. That special someone. ඩාකෝ බ්‍රෙවික් හමුවීම. නිකෝ මුළු ගේම් එක පුරාම හිව්ව ද්‍රෝහියා ඩාකෝ බ්‍රෙවික් හමු වෙන්නේ මේ මිෂන් එකේදී. මොකද වෙන්නේ? ඩාකෝව ගුවන් තොටුපළට ගෙනත් දෙනවා. ඔහු ඊටමත් අසරණ වෙලා ඉන්නවා දැක්කම නිකෝට තේරෙනවා පලිගැනීමෙන් වැඩක් නැති බව. තීරණය. ඔහුව මරා දැමුවොත් නිකෝට හිස් බවක් දැනෙනවා. ජීවත් වෙන්න හැරියොත් නිකෝට සැනසීමක් දැනෙනවා. 4. A dish served cold. පලිගැනීමේ අවසානය. ඔබ අවසානයේ රිවෙන්ජ් තීරණය කළොත් ඩිමිට්‍රිව මරන්න නැවකට ඇතුල් වෙන්න උනේ. ඒක ලොකු වෙඩිහුවමාරුවක් තියෙන මිෂන් එකක්. ඔබට මතකද ඔබ ගේම් එක ප්ලේ කරද්දී අවසානයට තෝරගත්තේ ඩීල් එකද නැත්නම් රිවෙන්ජ් එකද?